අපි කතා කරමු 2023 O-level maths paper එක ආපු කුලක ගාන. ඒකට ඇවිල්ලා තියෙන්නේ 11 වෙනියට. 11 වෙනි ගානට ඇවිල්ලා තියෙන්නේ. බලමු ගාන. වෙන රූපයක් දීලා තියෙනවා. මේක රෝමිලක්කන් එකෙන් දෙන්නේ අර වෙන්නා වගේ. හැම දැන් අපි මේ සාකච්ඡා කරපු හැම ගානකම. හරිද? ඔය දකින්න ඇති 2016 ඉඳන් අපි මේ ආව හැම ගානකම වෙන රූපේ අසම්පූර්ණයි සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. හරිද? දැන් මම වෙන රූපය ඇඳ ගන්නවා. මෙයා P කියලා නම් කරලා තියෙනවා. මෙයා Q කියලා නම් කරලා තියෙනවා. මෙයා දුම්රියෙන් ගමන් කරන සිසු. දුම්රියෙන් හරි සරලව තියෙනවා කීයද කියලා අපි තාම දන්නේ නැහැ. ගාන කියවනේ. සිසුන් 108 දෙනෙකු පාසලට පැමිණීමට යොදාගත් ප්‍රවාහන මාධ්‍ය පිළිබඳ තොරතුරු දැක්කන සම්පූර්ණ වෙනසටහනක් පහත දැක්කේ. සිසුන් කීයක් දින්නේ? එහෙනම් මේ සරලත්ව කුලකේ කීයද? 108යි. මෙම සෑම සිසුවෙක්ම බස්රිය, මෝටර්රිය හෝ දුම්රිය ඔක්කොම රියවල් තියෙන්නේ බස්රිය, මෝටර්රිය, දුම්රිය යන ප්‍රවාහන මාධ්‍ය තුනෙන් අඩුතරමින් එකක් හෝ භාවිතා කරයි. අඩුතරමින් එකක් හරි පාවිච්චි කරනවා කියන්නේ මේ තුනෙන් මොකෙන් හරි තමයි මේ 108 දෙනා මෙන්නේ. එහෙනම් මේ තුනටම අදාළ නොවන කට්ටිය කියන්නේ එක්ක බස්රිය, එක්ක දුම්රිය, එක්ක මෝටර්රියෙන් එන්නේ නැති කවුරුත් ඉන්නවද නැහැ. එහෙනම් අපිට මෙතන කීයද උත්තරේ? 0යි. එළියේ කවුරුත් නැහැ. ඊට පස්සේ කියනවා පොයින්ට් එකක් මෝටර් රියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු දුම්රියෙන් ගමන් කරන්නේ නැත. ඒ කියන්නේ මොකද්ද? මෝටර් රියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු දුම්රියෙන් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ මෝටර් රියෙන් ගමන් කරන කට්ටියයි දුම්රියෙන් ගමන් කරන කට්ටියයි පොදු කවුරුත් නැහැ. ඒ දෙකෙන්ම ගමන් කරන කවුරුත් නැහැ. එහෙනම් ඒ දෙන්නගේ ඡේදනයක් තියෙන්න බෑ නේද? හරි. මෙහෙම තිබ්බොත් මේක මෝටර් රිය වෙලා මේක මෝටර් රිය වෙලා මේක දුම්රිය වුණොත් එහෙම හරි දුම්රිය වුණොත් එහෙම මේ දෙන්නගෙන්ම ඒ කියන්නේ දෙකෙන්ම ගමන් කරන කවුරු හරි ඉන්නවනේ මේක අදහස ඡේදනයක් තිබ්බොත් එහෙනම් මෙතනදී ඡේදනයක් නැහැ මෝටරියෙන් ගමන් කරන කවුරුත් දුම්රියෙන් ගමන් කරන්නේ නැහැ එහෙනම් මේක දුම්රියෙන් ගමන් කරනවා මේක කැපිලා නැතිවම තමයි මෝටරිය වෙන්න ඕන එහෙනම් මොකද්ද මෝටරියෙන් ගමන් කරන කට්ටිය තමයි මේ මෝටරියෙන් ගමන් කරන සිසුන් එහෙනම් මේ Q කියන්නේ කවුද? මෝටරිය, දුම්රිය, අනිත් රිය මොකද්ද? බස්රිය. හරි. එතකොට අපේ ගාණ කියන්නේ ඊළඟට රෝමිලක්කන් එකේ ඉහත අසම්පූර්ණ වෙනසටහන ඔබේ පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන P හා Q මගින් දැක්කන කුලක නම් කරන්න. උඩ නම් කරානේ. ආයෙ ඉතින් යට ඕනි නෑ ඉතින් P කියන්නේ මොකද්ද Q කියන්නේ මොකද්ද කියලා කියන්නේ. හරි ඔහොම නම් කරාම ඇති ඇත්ත. හරි. එන මම ආයෙ ලියන්න යන්නේ නෑ. රෝමිලක්කන් දෙකේ කියනවා රෝමිලක්කන් දෙකේ කියන්නේ මොකද්ද? මෝටර් රියෙන් හෝ දුම්රියෙන් හෝ මෝටර් රියෙන් හෝ කියන්නේ ඔක්කොම ඒ කියන්නේ මේලය මෝටර් රියෙන් හෝ දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 63යි. මේ මෝටර් රියෙන් හෝ දුම්රියෙන් ඒ කියන්නේ මේ දෙන්නගේම එකතුව 63ක් කියලා කියන්නේ නේ.
බස්ටියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව කීයද? බස්ටියෙන් පමණක් ගමන් කරන සිසු සංඛ්‍යාව කීයද? මේක 0 කියලා දන්නවනේ. ඒතර මේකේ එකතුව 63යිලු. 63යිලු. එහෙනම් මේක තමයි පෙන්වන්නේ. ඉතින් මේකේ එකතුව 63ක් නම් මේක හොයාගන්න මොකද කරන්න ඕන? 108න් 63 මේ දෙන්නගේම එකතුව අඩු කරනවා. ඒතර එන්නේ මේකනේ. ඒතර ඒ එන්නේ මොකද්ද? බස්ටියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව. ඒක හොයාගන්න 108න් අපි අඩු කරනවා 63ක්. ඒතර උත්තරේ කීයද? 8න් 3ක් 5යි 10න් 6ක් 4යි උත්තරේ එනවා අපිට 45යි කියලා. හරි. දැන් රෝම ඉලක්කම් 3ට යන්න. රෝම ඉලක්කම් 3 කියනවා මෝටර් රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23යි. මෙතන අපි දාගමු 45. මෝටර් රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23කි. මෝටර් රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23යි. රවුමෝඩ් දාගත්තා 23. හරිද? මෝටර් රියෙන් ගමන් කරන සංඛ්‍යාව 23ක් නම් මෝටර් රියෙන් ගමන් කරන සංඛ්‍යාව 23ක් නම් දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව සොයන්න. ඉස්සෙල්ලා කීවා මේකේ එකතුව තමයි 63ක් කියන්නේ කියලා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් දුම්රියෙන් ගමන් කරන සංඛ්‍යාව 63න් 23ක් අඩු කරනවා. එතකොට එනවා අපිට 40යි කියලා. එහෙනම් වෙන දුම්රියෙන් ගමන් කරන සංඛ්‍යාව 40යි. හරි. රෝම ඉලක්කම් 4ට ගියොත් එහෙම රෝම ඉලක්කම් 4 කියනවා බස්ටියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99ක් නම්. බස්ටියෙන් හෝ දුම්රිය කියන්නේ මේ දෙන්නටම අයිති ඔක්කොම. බස්ටියෙන් හෝ දුම්රිය ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99ක් නම් මෝටර් රියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව සොයන්න. මේ දෙකේම එකතුව 99ක්ලු. එහෙනම් මට කියන්න ඕක මේක 40යි නම් මෙන්න මේකයි මේකයි එකතුව. කියන්නේ මේකේ එකතුවයිනේ 99ක් කියන්නේ. එහෙනම් මෙතන 40ක් ගියාම මේ දෙන්නගේ එකතුව කීයක් වෙන්න ඕනද? 59ක් වෙන්න ඕනේ. 99ක් වෙන්න. ඒතර 99න් 40ක් ගියා කියන්නේ 59ක් තියෙනවා මේ දෙන්නට. මෙතන 45යි නම් 59 වෙන්න තව කීයක් ඕනද? 49යි 59 14ක් ඕන. එහෙනම් අපෙන් අහන්නේ මෝටර් රියෙන් පමණක් ගමන් කරන සිසුන් කීයද? 23න් 14ක් අඩු කරනවා. ඒතර උත්තරේ එනවා 9ක් කියලා. 4ට උත්තරේ 9යි. 5ට උත්තරේ බලමු. 5ට උත්තරේ. පස්වෙනි ගානේ යනවා. බස්රියෙන් සහ දුම්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව. බස්රියෙන් සහ දුම්රියෙන්. එන්න බස්රිය දුම්රිය. එතකොට මේ ගැන කතා කරන්නේ. බස්රියෙන් සහ දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව බස්රියෙන් සහ මෝටර් රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාවෙන් දෙගුණ යන්න. බස්රියෙන් සහ මෝටර් රියෙන් ගමන් කරන සංඛ්‍යාව 14යි. ඒ වගේ දෙගුණ යන්න මෙන්න මේක. දෙගුණයක් නම් මෙම මාධ්‍ය තුනෙන් එකකින් පමණ ප්‍රමාණය සලසා ගන්නා සිසුන් සංඛ්‍යාව සොයන්න. ඒතර මේක 28ක් නම් අපිට කියනවා මේක 40ක්. මේ සම්පූර්ණවම 40යි නම් මේක 28යි නම් 28ට 2ක් 30යි. තව 10ක් එකතු කරාම 40යි. එහෙනම් අපෙන් අහන්නේ එකකින් විතරක් එන කට්ටිය කීයද කියලා. ඒතර එකකින් විතරක් එන කට්ටිය කියන්නේ මෙන්න මේ 12යි මේ 9යි නේ. එකකින් විතරක්. නෑ මේ 12 දුම්රියෙන් පමණ මේ 9 මෝටර් රියෙන් පමණ මේ 45 බස් රියෙන් පමණ. එහෙනම් ওই තුනේම එකතුව ගන්න ඕන. 12ට එකතු කරන්න ඕන 9ක් එකතු කරන්න ඕන 45ක්. එතකොට අපිට උත්තර එනවා 12යි 9යි කියන්නේ 21යි 21යි 45යි කියන්නේ 20යි 40යි 60යි 61යි 5යි 66යි කියලා. හරි. එහෙනම් 23 කුලක ගානක් හරි.